සසර වගේම හංගන් ආදරේ හොරෙන් සිත්වල තියාන හැඟුමන් ප්‍රේමයේ නමින් වන්සල තාමත් අප හමුවෙන ජීවිතේ අරන් රන්සර රාත්‍රියයි මේ එනුමෙන යාවෙලා පෙමින් නොකී කතාවක රස මතක රන්සර රාත්‍රිය සියල්ල කෙරෙහි දයානුකම්පාවෙන් ඔය හදවත පිරේවා කියලා ප්‍රාර්ථනා කරන ඔබේ හිතත් නිවී සැනසෙන සුන්දර රාත්‍රියක් වේවා. කොහොමද දීර්ඝ නිවාඩු කාලයක් නේද? ඔබ හොඳින් නැති කියලා මම විශ්වාස කරනවා. අපිට ආදරය දැනුණු තැන් ලැබුණු තැන් මේ මොහොතවල් අපේ මේ පුංචි ජීවිත කාලේ තියෙනවානේ. ඉතින් ඒ සුන්දර මොහොත සිහිපත් කරගෙන රන්සර රාත්‍රියෙන් නැද්දී ඇගේ ජීවිත කතාව කියන්න නම් ඇය සූදානමින් ඉන්නවා. ඇගේ ආදරණීය ගීත ඇතුලේ ඔබේ කතාවත් සමහර වෙලාවට තියෙන්න පුළුවන්. එහෙමනම් එන්න ගීත හා මුහු වෙමින් ඒ ලස්සන මතක විඳින්න කියවන කන්ද රෑ 10 වෙනකන් FM 88.1 සහ 100.5. මේ ආදරයට ආදරය අරන් එන ඔබේම රන්සර රාත්‍රිය. අද දවසේදී රන්සර රාත්‍රියට අනුග්‍රාහක දායකත්වය ජාතිය මහා පහන්ටඹ ලංකා බැංකුව ඒ වගේමයි NSBM හරිත සරසවිය. ලොවක් දිනන අපේම තැන NSBM හරිත සරසවිය. අද ගීතෙන් ජීවිතේ බෙදා ගන්න අපි ආරාධනා කළා ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥ සුවිනි වෙල්ගම. ඔබතුමියව ඉතාම ගෞරවයෙන් ආදරෙන් දයද්ද සිතින් පිළිගන්නවා. ආයුබෝවන් මේකලා. ඔව් ඉතින් ගොඩක් දුර ඉඳලා ආවේ අද දවසේදී නේද? රත්නපුර ප්‍රදේශයේ ඉඳලා ආව. ඔන්න කොළඹ පුරවරයට ඇවිල්ලා ඉතින් අපි බලමු ගීත කොහොමද ඇගේ ජීවිතය හා බද්ධ වෙන්නේ කියලා. එපා මැනිකේ හිත පමණක් කිසිවෙකුටත් දෙන්න. එහෙම කිව්ව කාලයක් ඇති නේද? මේකලා ආදරය ගැන ලියවුණු ගීත අතරින් මම ගොඩක් ආසම ගීතයක් තමයි මේ. මේ ගීතයක් කියන්නේ විඩාබර හිතක් නිවන සනසන දෙයක්. මේ ගීතේ පුරාවටම මට දැනෙනවා අපේකම ගමේකම සෝබාදහම ලස්සන කරන්න හැම දෙයක්ම දෙන්න කියන ඔහු එකම දෙයක් විතරක් කාටවත් දෙන්න එපා කියනවා. කවුද දැන් ඔබට ඔහොම කිව්වේ කියන්නකෝ ඒ කාලේ? එක්කෙනෙක් විතරක් නෙමෙයිද? දෙන්නෙක් තුන් දෙනෙක්ම කිව්වද ඒ වගේ රුව ඇත්තියක් ඇත්තටම? ඔව් මට පාසල් කාලේ ප්‍රේමයක් තිබුණේ නැහැ. පසු කාලීනව තමයි මම ගුරුවරියක් වෙන්න විද්‍යාපීඨයට ගියාට පස්සේ තමයි මගේ මහත්තයා මට මුණ ගැහුනේ. මේ ගීතයට මං ආස ඇත්තටම මම ගමක ඉපදිලා ගමක හැදිලා වැඩිලා ගමේ ඉස්කෝලෙන් ඉගෙනගෙන මේ තැනට ආපු කෙනෙක්. ඉතින් ගමත් එක්කලා පුදුම විදිහට හදවතින් බැඳීම් තියෙනවා මට. ගමට මං හරි ආදරෙයි. ඉතින් මේ ගීතය දැන් මේකේ කියනවා එපා මැනිකේ හිත පමණක් කිසිවෙකුටත් දෙන්න. ඇත්තටම දැන් කාලේ නැත්තේත් ඔය දෙයම තමයි. හිත හැමතැනම යනවා නේද? ඔව්. අද උසාවි වල දික්කසාද නඩත්තු නඩු ගොඩ ගැහිලා කාලයක් ආදරණීය විදිහට විවාහ ජීවිත සතුටින් ගත කරපු අයම පසු කාලීනව දික්කසාද වෙන්න නඩු දානවා. ඉතින් මේකට මේකලා මම දකින්නේ එකිනෙකාව තේරුම් නොගැනීම නොගැලපීම් ගලපගෙන ඉස්සරහට යනවා වෙනුවට අනියම් සම්බන්ධතාවයන් ඇති කරගන්නවා. ඉතින් ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි දික්කසාදය. ඔව් ඒ වගේ කඳුලින් අවසන් වෙන පෙම්පුවක් තියෙනවා. කොහොම නමුත් හැම දිනාටම මං හිතන්නේ එයත් පොඩි පාඩමක් විදිහට හිතට ගත්තා නම් හොඳයි කියලා හිතනවා.
මට හඬ දෙන්න නෙළුම් විලේ මල් පිපෙන්න ඔබේ දෙකොපුල දෙන්න මැණික් වලට දිස්නේ එන්න ඇසේ කැලුම් දෙන්න නාදල්ලට පාට එන්න ඔබේ තොල් පෙති දෙන්න රන්සර රාත්‍රිය සුවිනි වෙල්ගම අද දවසේ ගීතවලින් ඇගේ ජීවිත කතාවත් එක්ක අපි බලමු ඇය දෙන අවදාන මොනවද ජීවිත කතාව පිළිබඳව විතරක් නෙමෙයි මම හිතන්නේ ඇයට බොහෝ අත්දැකීම් තියෙනවා මොකද ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥවරියක් ඇය ඉතින් ස්වීනි ඊළඟ ගීතයටත් යනවා නෑන මස්සිනාලගේ කතා ගොඩක් තියෙනවානේ සමහර නෑනලා මස්සිනාව හිමි කරගන්නවා හැබැයි සමහර අය එහෙම හිමි වෙන්නේ නේද මොන ගැහිමක් වෙන්නේ නෑ හම්බ වෙන්නේ නෑ වෙන් වෙලා යන්න වෙනවා ඉතින් මන් දන්නේ ස්වීනි හිටියද නෑන මස්සිනාලා ඉන්නේ නැතිනේ ඕනතරම් මේකලා නෑනල මස්සිනාලා හිටියා නමුත් නෑනල මස්සිනාලත් එක්ක ප්‍රේම සම්බන්ධතාවයක් නම් ඇති උනේ නැහැ. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේත් නැහැ නේ. හැම නෑන මස්සිනා එක්කම එහෙම හරි සහෝදර බැම්මෙන් අපි කටයුතු කරන්නේ නේද ස්වේනි? අනිවාර්යෙන්ම. ඉතින් මේ ගීතය තුව කුසුම්පාල අපිට මතක් වෙනවා. ශබ්ද පරිපාලකවරයෙක් තුව කුසුම්පාල කියන්නේ පිල්බර්ට් ඇන්තනි ගායනා කරන මේ ගීතය සෑහෙන කාලයකට පස්සේ ඔබ තෝරන ගීතයක් බවට පත් වෙනවා මේ ගීතය. මේ ඉතින් මේ ගීතයට මොකද මේ හැටි ආදරය කරන්නේ? මම ඉස්සෙල්ලත් කිව්වා වගේම ගමත් එක්කලා මගේ තියෙන පුදුම බැඳීම්. මොකද අපි වැවේ නාලා වැව් පිට්ටනි වල ඉපනැල්ලේ සෙල්ලම් කරලා හැදුණු වැඩුණු අය. ගමේ යාළුවොත් එක්කලා තියෙන අත්දැකීම් ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා ඇත්තටම ගම ගැන කියවෙන ගීතවලට නිකම්ම හිත ඇදීගෙන යනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මම මේ ගීතය තෝරගත්තේ. දැන් ඉස්සර ගම්වල ඔය නෑනල මස්සිනාලගේ ආදරය හරිම සුලභ දෙයක්. සමහර ආදර කතා විවාහයෙන් කෙලවර වෙනකොට සමහර ආදර කතා අතරමඟ නවතිනවා. ඉතින් මේ ගීතයේ නෑන සිදාදියට යනවා. මස්සිනා තනි වෙලා ගොඩක් දුකෙන් ඉන්නේ. හැබැයි මස්සිනා නෑනට ආරාධනා කරනවා අවුරුද්දටවත් ගමට වරෙන් කියලා. මේ ගීතයේ පුරාවටම අවුරුදු සිරිත් ගැන අවුරුද්දට කරපු කියපු දේවල් බාලවියේ පටන් මේ ගීතේ ලස්සනට කියලා තියෙනවා. ඉතින් ඇත්තටම කියනවා නම් ස්විනි කිසිම හිතේ කහටක් නැහැ. මේ මස්සිනා හරි ආදරේ නෑනට. තාමත් බලාගෙන ඉන්නවා බලාපොරොත්තු සහගත වේ කියන්නේ කැන්ඩන් යන්න නෙමෙයි. ගමට එනතුරු නේද? ඒ සුන්දර මතකයන් මතක් කරගෙන මං හිතන්නේ ඔබටත් ඇති එහෙම ප්‍රේම කතා වෙන්න පුළුවන් ආදරේ වෙන්න පුළුවන් ඒ බැඳීම් වෙන්න පුළුවන් ගමේ අවුරුදු සිරිය වෙන්න පුළුවන් මතක් කරගෙන අපි යන් ගීතයට මේ විල්බර්ට් ඇන්තනි හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ ගැට තුඹ කොළ පුංචි බතල සුරල් වයන් නෑනෝ හිත පාලුයි ගම පාලුයි නුඹ නොමැතිව නෑනෝ කද බැඳගෙන සුබ නැකතින් ගමට වරින් නෑනෝ ගම හැරදා සිදාදියට දීග ගියත් නෑනෝ ගැට තුඹ කොළ පුංචි බතල සුරල් වයන් නෑනෝ හිත පාලුයි ගම පාලුයි නුඹ නොමැතිව නෑනෝ කද බැඳගෙන සුබ නැකතින් ගමට වරින් නෑනෝ
රන්සර රාත්‍රියට අනුග්‍රාහක දායකත්වය ජාතිය මහා පහන්ටඹ ලංකා බැංකුව ඒ වගේමයි NSBM හරිත සරසවිය ලොවක් දිනන අපේම තැන NSBM හරිත සරසවිය රෑ 7:29ක් වෙනකොට සුවිනී වෙල්ගම ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥ අය තෝරන ගීතයට යන කලින් මම මෙහෙම අහන්න කැමති. දැන් බොහෝ දෙනා විවාහ වෙනකොට විවාහ වීමට කෙනෙක් තෝරගන්නවානේ. ඒ තෝරගන්නකොට මොන විදිහ දේවල්ද අපි විශේෂයෙන් බලන්න ඕනේ ස්විනි? මේකලා අපි විවාහයකදී කෙනෙක් තෝරගන්නකොට සල්ලි, මිල මුදල්, දේපල, වාහන, ඒ වගේම කුලය, ආගම, ජාතිය ඔය හැම දෙයකටම වඩා අපි අනිවාර්යයෙන්ම බලන්න ඕනේ තමන් එක්ක දීර්ඝ ගමනක් අත්වැල් බැඳගෙන යන්න පුළුවන් කෙනෙක්ද කියන එක. එතකොට ඒක බලන්න ඕනේ අපි ඒ පුද්ගලයාත් එක්ක බැඳුණු ಗುಣ දහම් හදවතේ තියෙන සොඳුරුකම් එක්ක. ඉතින් එහෙම නැතුව අපි මිල මුදල් පස්සේ ගිහින් නැත්තම් දේපල පස්සේ ගිහින් අපි ඒ කෙනා තෝරගත්තොත් අවසානයේදී දික්කසාදයකින් තමයි ඒ ජීවිතේ කෙලවර වෙන්නේ. ඉතින් ඒ නිසා අපි හැමතිස්සෙම හදවතට වඩා බුද්ධියෙන් බලන්න ඕන හදවතේ ගුණාංග ගැන. ඇත්තටම කියනවා නම් ස්විනි අපි ගොඩක් දෙනෙක් තාරුණ්‍යයේදී භද්‍ර යෞවනයේදී අපි බුද්ධියෙන් නෙමෙයි ක්‍රියා කරන්නේ නේ. හදවතින් තමයි බොහෝ දෙනා ක්‍රියා කරන්නේ. පස්සේ තමයි වැටහෙන්නේ මෙයා මට ගැලපුණාද කියලා පොඩ්ඩක් හිතන්නේ. නමුත් මං හිතනවා තාරුණ්‍යයේදීම දැන් ඔබට තේරෙනවා නම් අඩුපාඩු සමහර වෙලාවට අධික කේන්ති යන කෙනෙක් නම් එතකොට අපි එහෙම කෙනෙක් තෝරගන්නවද? මගේ දෙමව්පියන්ට මෙයා කැමති කෙනෙක්ද? නේද? දෙමව්පියන්ට ගරු කරන කෙනෙක්ද? අපිට අවුරුද්දක් යනකොට දැනගන්න පුළුවන්. එහෙම නේද ස්විනි? අනිවාර්යෙන්ම මට මේකලා පොඩි කතාවක් මතක් වෙනවා. මංගාවට දික්කසාද නඩුවක් ගෙනාවා. බොහොම ලාබාල ගෑනු ළමෙක්. බැඳලා මාසෙයි. ඉතින් දික්කසාද නඩුව දාන්න කසාද සහතිකේ ඕනේ අපිට. කසාද සහතිකේවත් අඩුම තරමේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් නැහැ. ඉතින් එතකොට ජීවත් වෙන්න පටන් ගත්ත විතරයි. හැරිලා බලන්නවත් වෙලාවක් තිබිලා නැහැ. ඉතින් ඒ වගේ ප්‍රශ්න එන්නේ බුද්ධියෙන් තීරණ ගන්න නැතුව හදවතින් තීරණ ගත්තාම. ඉතින් ඒක නිසා තමයි මම කිව්වේ හදවතේ තියෙන ගුණාංග ගැන බුද්ධියෙන් තීරණ ගන්න ඕනේ. ඔන්න හොඳ අවවාදයක්. මං හිතන්නේ තාරුණ්‍යයෙන් ඔබට සමහර වෙලාවට විවාහ වෙන්න බලන් ඉන්න ඔබට මේවා අත්දැකීම් කරගන්න. රන්සර රාත්‍රියත් එක්ක ඉන්නකොට අපි යන් තවත් ගීතයකට. ආචාර්ය නන්දා මාලිනිය ගායනා කරන ගීතයක් මේ ඔබ තෝරනවා. මොකද හිතෙන්නේ මේ ගීතය ගැන? ඔව්. දැන් සැඳෑ සමයට ලංව හිටියත් තාරුණ්‍යයක් මටත් තිබුණා. ඉතින් ඒ තාරුණ්‍ය ඇත්තටම හිතුවක්කාරයි. ඉතින් ලෝකේ ගොඩාක් දේවල් මේකලා වෙනස් කරේ වෙනස් මත අදහස් තරපු අය. එතකොට යෞවනය කියන්නේ තාරුණ්‍ය කියන්නේ ගතානුගතික දේවල් බිඳගෙන ඉස්සරහට යන්න අලුත් දේවල් ගැන හොයන්න හදන පරපුරක්. ඉස්සරට වඩා තාරුණ්‍ය අද වෙනස්. එතකොට ඒ තරුණ හඬ තරුණ පිබිදීම ඇත්තටම අපිට විලංගු දාලා යදම් වලින් බැඳලා දාන්න බෑ. මමත් එහෙම තරුණ කාලයක් ගෙව්වා. එතකොට අපි කැම්පස් එකේදී අපි අරගල කෙරුවා නැත්තේ නැහැ. ඉතින් ඒ මතකයත් එක්ක මට හිතුණා අද මේ ගීතේ තෝරන්න ඕනේ කියලා. මම මේ ගීතේ ආසම කොටස තමයි කෝටි ගණන් බිහි වේවා මගේ පුතු වැනි තව පුතු. යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන් ඉඳි කටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන් අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන
අහසින් වැටෙන හඳු තෙමාලන ගී වැස්ස රන්සන රාත්‍රිය ඊළඟ ගීතයටත් යන්න හදන්නේ පොඩ්ඩක් ඉතින් අපි යන් චිත්‍රපට ගීතයක් අහන්න. හැබැයි එදා මේ ගීතය ගායනා කරේ බිග් මාස්ටර් එක්කම රුක්මනී දේවිය. අද දවසේ නම් ගායනා කරන්නේ කලාශූරී ලතා වල්පලත් එක්ක රුක්මනී දේවිය. කැලෑ හඳ චිත්‍රපටය මතකයි නේද ඔබට? එහෙනම් එස්.එස්. වේදා තමයි මේ ගීතේ සංගීතය. ඔබටම සෙනවිරත්න තමයි ගීතේ ගීපද. අපි කියමු අපේ ශ්‍රේෂ්ඨාධික නීතිඥවරිය සුවිනී වෙල්ගම අද ගීත තෝරන්නේ. බලමු මේ ගීතයත් එක්ක අය මොකද්ද මේ කියන්නේ මතකයන් ගැන කියන මේ කතාව මොකද්ද කියලා අපි බලමු. ඔව් මේකලා W.A. සිල්වා ශූරින්ගේ කැලෑ හඳ නවකතාව අනුසාරයෙන් තමයි මේ කැලෑ හඳ චිත්‍රපටිය හැදුවේ. එතකොට මේ කැලෑ හඳ චිත්‍රපටියේ එන මේ ගීතය චමත්කාර පරිසර වර්ණනාවක් මේ ගීතේ පුරාවටම තියෙනවා. ඒ වගේම ප්‍රේමණීය බව කියාපාන්න පරිසරයේ ස්වභාවික දේවල් හේතු කරගෙන තියෙනවා හරිම අපූර්වට. ඉතින් ඒ පරිසර වර්ණනාවට ප්‍රේමණීය බව මුසු උණු මේ ගීතයට මං ආස අන්න ඒ නිසා. यस ओलू पिपीला नील जले हाँ नील जले සුවිනි වෙල්කම අද ගීතවලින් මේ ඇගේ කතාව ජීවිතේ තමයි මේ බෙදාගන්නේ. ඉතින් සුවිනි මං අහන්න කැමති ගීතය මන් තෝරලා තියෙනවා. ඔබ කැමති ගීතය ඊට කලින් මට හිතුණා මෙහෙම. දැන් අද සමාජය තුල අපිට දකින්නට ලැබෙනවා දෙමව්පියන් දූ දරුවන් අතර තියෙන බැඳීම. සමහර බැඳීම් ටිකක් දුරස් වෙලා තියෙනවා. සමහර බැඳීම් නම් හරිම ශක්තිමත් බැඳීම් තියෙනවා. කොහොමද ඔබ එය දකින්නේ? ඔව් මේකලා ඉස්සරත් එක්ක බලනකොට වර්තමානයේ දෙමව්පියන් දූ දරුවන් අතර තියෙන බැඳීම ටික ටික දුරස් වේගෙන යනවා. ඉස්සර එහෙම නෙමෙයි. දෙමව්පියොත් එක්කලා බද්ධ වෙච්චි පුදුම ආදරයක් ලෙන්ගතුකමක් දෙගොල්ලෝ අතර තිබුණා. දෙමව්පියොත් එක්කලා යාළුවෝ විදිහට අම්මා තාත්තා ළඟින් හිටියා. හැබැයි අද වෙනකොට ඒක ටික ටික දුරස් වේගෙන යනවා. ඒ දුරස් වීමම තමයි මේ සමාජේ ගොඩක් ප්‍රශ්න වලට හේතුව වෙලා තියෙන්නේ. දෙමව්පියන් කාර්යබහුලයි. එතකොට දෙමව්පියන්ට තමන්ගේ දරුවන්ව ඇහැ ගහගෙන රකින්න බලන්න ඒගොල්ලන්ගේ බහට ඇහුම්කන් දෙන්න ඇත්තටම වෙලාවක් නැහැ. සමහර වෙලාවට අම්මා තාත්තා ගෙදරට එනකොට දරුවෝ නිදි. ඉතින් පුංචි කාලෙදිම ඒ බැඳීම තියෙන්න ඕන. ඒ පුංචි කාලේ ඇති වෙන බැඳීම තමයි තරුණ වියට යනකොට තව තවත් ශක්තිමත් වෙන්නේ. ඉතින් සමාජයේ තියෙන කාර්යබහුලත්වය තමයි මම හිතන්නේ ඒකට ලොකුම හේතුව. ඔව් අපි කවුරුත් හරියට හැල්බෙඳුවනවා කියන්නේ නේද? ඒක ඉතින් සමහර වෙලාවට ආර්ථිකයත් අතින් ගත්තහම මම හිතන්නේ දැන් බිරින්දෑවරුන්ට වගේම සැමියන්ටත් රැකියාව කරන්න වෙලා. මොකද එදා දවසේ නම් අපි ගොඩක් වෙලාවට ස්වාමි පුරුෂයා විතරයි රස්සාව කරේ. දැන් ඉතින් හරියට තමුන්ගේ ඒ කියන්නේ පවුල රකින්න මම හිතන්නේ දෙන්න දෙමහල්ලන්ටම රාජකාරී කරන්න වෙලා තියෙනවා. කොහොම නමුත් අපේ ඇහැමානේ තියාගෙන තමයි අපේ දරුවෝ රකින්න ඕනේ. කාටවත් දොස් කියලා වැඩක් නැහැ කිසි දෙයක් වෙලා. හැබැයි ඒ පරිස්සමට බලා ගන්න ගමන් මම හිතන්නේ බැඳීම කියන එක තියෙන්න ඕනේ නේ. පවුල තුළ තියෙන බැඳීම තව තවත් ශක්තිමත් කරගන්න කියලා තමයි කියන්නේ. අඩු ගානේ රැට කොහොම හරි එක වේලක් හරි කන්න එකට පවුලේ කට්ටියම එකතු වෙලා නේද? එක මේසෙට වට වෙලා ඒ කනකොට කෑම මේසෙදි තමයි ගොඩාක් වෙලාවට දවසේ දේවල් කතා කරන්නේ. ඒක හරි ශක්තිමත් බැඳීමක්.
ඉතින් ඒකටවත් ඉඩක් නැති වෙලා තියෙනවා මේ කාලය තුල. ඔව් දැන් ඔබ තෝරන ඊළඟ ගීතයට යන්සුබිනි. ආචාර්ය වික්ටර් රත්නායක ප්‍රේමකීර්ති දල්විස් සූරීන්ගේ සුසංයෝගයක්. තරුවත් අකුරින් ලියා එවෙමි ඔබට පෙම්පත. දැන් නම් පෙම්පත් ලියන්නේ ඒ කාලේ නම් පෙම්පත් ලිව්වා. ඔව් ඇත්තටම අපි විවාහ වුණේ අවුරුදු 6ක් ආදරය කරලා. අපිත් පෙම්පත් ලිව්වා. ඇත්තටම ඒ පෙම්පත් කියන්නේ ඉස්සර ලියපු සාහිත්‍ය රසාස්වාදයක්. ඒ තරමට හරි ලස්සනයි, කියවන්න ආසිතෙනවා, හරිම ආදරණීයයි. ඇත්තටම මේකලා අදටත් අපි දෙන්නට දෙන්න හුවමාරු කරගත්තු පෙම්පත් ඉඩක් ලැබුණාම අපි අරගෙන කියවනවා. ඉස්සර ওই පෙම්පත් අපි හංගලා තිබ්බා ගෙවල් වලට හුවෙයි කියලා. දැනුත් හංගලා තමයි තියෙන්නේ. මොකද පුතාට හුවෙයි කියලා. ඉතින් ඒ පෙම්පත් වලින් ගොඩ නැගුණු ප්‍රේමය හරිම ශක්තිමත්. දැන් කාලේ ෆෝන් එකෙන් තමයි හැම දෙයක්ම වමාරු කරගන්නේ. ඉතින් එහෙම බලනකොට අපිට ලස්සන ආදරණීය අතීතයක් තිබුණා. පෙම්පත් හරහා ගොඩ නැගුණු ජීවිතයක් තිබුණා. ඉතින් ඒ නිසා හරි ආදරණීයයි මං ඒ අතීතයට ඒ පෙම්පත් ලියපු කෙනත් එක්කම මට විවාහ වෙන්න පුළුවන් වුණා. ඒක වාසනාවක්. ඉතින් ඒ ආදරණීය බව මතක් වෙන්න තමයි මම මේ ගීතේ තෝරගත්තේ. අකුරින් ලියා එවමි ඔබට පෙම්පත ඔබේ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පත තරුපත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත ඔබේ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ පැඳිරියද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ එනු මැනවි රස බලමු සෙවනක එකම පැල්පතේ තරුත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත ඔබ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පත තරුත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත ඔබ සෙවන පමණි මිහි පිට ඇති එකම සම්පත. ආචාර්ය වික්ටර් රත්නායක සංගීතය මුස කරමින් ගීතය ගායනා කළා. ප්‍රේමකීර්ති දල්විස් සූරීන් තමයි ඒ ගීතය රචනා කරන්නේ. ඔබ ඉන්නේ රන්සර කතාවක රස මතක රන්සර රාත්‍රිය. සුවිනි වෙල්ගම ඉතින් ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥ ඇය තෝරන ගී පෙළගැස්මේ ඊළඟ ගීතයටයි යන්නේ. ඇත්තටම කියනවා නම් ප්‍රේමයක් හටගනිද්දී ඇතිවෙන සිදුවීම් තියෙනවානේ හරි මිහිරි. hina උනේ නැතත් ඒත් කමන්නේ කියලා තමයි හිතන්නේ. ආයි පාරක් තව පාරක් hina වෙමු කියලා හිතනවා. කොහොම නමුත් මේ ගීතය කොළ රත්නාරිය වංශ ලියන බොහෝම ප්‍රේමණීය ගීතයක්. ඉතින් සමහර වෙලාවෙදී පෙම්වතුන් පෙම්වතියන් මුණ ගැහෙන ස්ථාන තියෙනවා. පන්සල වෙන්න පුළුවන්, පල්ලිය වෙන්න පුළුවන්. මේ නම් පන්සලක් ගැන කියවන කතාවක්. බෝමළුවට එහෙම යනවා. ඉතින් අනේ අදවත් අර ගෑනු ළමයා ඉඳීවිද කියලා බලන්න. මේ වගේ සුන්දර ගීතයක් ස්ටැන්ඩි පීරිස්ගේ සංගීතය මහාචාර්ය දයාරත්න රණතුංග තමයි ගීතය ගායනා කරන්නේ. ඔව් මේකලා දැන් පන්සල කියන්නේ කාටත් එන්න පුළුවන් තැනක්. එතකොට හමු වෙන්න, කතා බහ කරන්න, දකින්න කිසිම බාධාවක් නැති තැනක්. ඉතින් මට මේ ගීතයත් එක්කලා අපේ ගමේ පන්සල මතක් වෙනවා. දැන් මේ ගීතේ කියනවා නාඳුන නාලෙස ආපසු යනකොට සුසුම් නැගෙනවා හද උතුරන්නට. ඉතින්
Tamanට කතා කරන්න බැරි වුණ එක ගැන දුකක් හිතේ තියෙනවා විතරයි. හැබැයි දැන් කාලේ එහෙම නෙමෙයි. තමන් ආදරය කරන කෙනාගේ ආදරය දිනා ගන්න බැරි වුණාම ඊට පස්සේ අතට ගන්නේ පිහිය. ඒ වගේ ආයුධයක් අරගෙන ඒ තමන්ට හිමි කරගන්න බැරි වෙච්ච ප්‍රේමයෙන් පරිගන්නවා. එහෙම කතා ගොඩක් නඩු බවට පත් වෙලා අද උසාවි වල නඩු ගොනු පිරීලා තියෙනවා. ඉතින් එහෙම ජීවිතත් එක්කලා බලනකොට මේ ගීතය හරිම සුන්දර ප්‍රේමයක් ගැන කියවෙන ගීතයක්. මහාචාර්ය දරන්ත රණතුංගයන් ගීතය ගායනා කළා. කුලරත්න ආර්යවංශ තමයි ගීතය ලියන්නේ. ස්ටැන්ලි පීරිස්ගේ ඒ අපූර්ව සංගීතය. දැන් අද රන්සර රාත්‍රියේ දැන් දෙවෙනි පැයට එන්නේ. සුවිනි වෙල්ගම ඇය තමයි ගීත තෝරන්නේ. ඇගේ මතකයන් අත්දැකීම් තමයි ඔබත් එක්ක බෙදාගන්නේ. සුවිනි මං ඔබෙන් දැනගන්න කැමතියි. දැන් අද කාලේ වෙනකොට අපරාධ රැල්ල වැඩි වෙලා තියෙනවානේ. මෙහෙම වැඩි වෙන්න ඔබ හිතන හේතු මොන වගේද? ඇත්තටම මේකලා අපරාධ වැඩි වෙන්න බලපාන හේතු ගොඩක් තියෙනවා. එකක් තමයි නීතිය ගැන නොදන්නකම. නීතිය ගැන දන්නවා නම් කෙනෙක් වැරද්දක් කරන්න බයයි. මේ වැරද්ද කෙරුවාම මෙන්න මේ දඬුවම ලැබෙනවා කියන එක ගැන දන්නවා නම් ගොඩක් වෙලාවට මිනිස්සු වැරදි කරන්නේ නැහැ. ඉතින් ඒක පාසලෙන්ම ලැබෙන්න ඕන කියන එක තමයි මගේ අදහස. පාසල් අධ්‍යාපනයේ තුල නීතිය ප්‍රබල විදිහට ළමයින්ට දෙන්න ඕන. එතකොට තමයි ඒගොල්ලෝ පාසලෙන් එළියට ඇවිත්නේ ඔය අපරාධ ගොඩක් කරන්නේ. එතකොට පාසලෙන් එළියට එන ළමයා නීතිය ගැන හොඳ දැනුමක් එක්ක එළියට එනවා නම් අපරාධ අඩු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් හැදෙන ළමයි ගාව සංවේදීකම ගොඩක් අඩුයි. ඒ සංවේදීකම අඩු හින්දාම හිතෙන් මනුස්සකම කියන එක අයින් වෙනවා. මනුස්සකම අයින් වෙනකොට සහෝදරත්වය දෙමව්පියෝ කවුද කියන එක ඒවා Tamanට අවබෝධ කරගන්න බැරි වෙනවා. ඉතින් අන්න ඒ වගේ හේතු ගණනාවක් තියෙනවා මේ අපරාධ රැල්ල වැඩි වෙන්න. ඔබට හිතෙන්නේ නැද්ද ඒක අපේ ගෙවල් වලින්ම තමයි ඒව එන්න ඕනේ කියලා? ඒ කියන්නේ අපිට කාටවත් ගුරුවරු අපි හිතමු දෙමව්පියන්ට පස්සේ ගුරුවරු ඉන්නේ. දඬුවම් කරනවා සාමාන්‍යයෙන් ගුරුවරයෙක් දඬුවම් නොකර ඉන්නේ නැහැ. නමුත් ඔබට හිතෙන්නේ නැද්ද මේක ගෙදරින් තමයි එන්න ඕනි කියලා? අනිවාර්යෙන්ම. ගෙදර සාමකාමී නම් එතන හැදෙන දරුවා සාමකාමී. එතකොට සාමකාමී වටපිටාවකින් එළියට දරුවගේ මනස ගොඩක් සාමකාමී. ඉතින් සමහර පවුල් වල තියෙනවා මේනකා ඒ වුණාට ගෙදර පරිසරයේ සාමකාමී නැහැ. හැබැයි එතනින් එළියට එන දරුවෝ ඉන්නවා ගොඩක් හොඳ දරුවෝ. ඉතින් ඒකත් බලන්න ඕනේ. ගෙදර සාමකාමී බව අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ගෙදර නිතරම අඩ දඹර කරගන්න තැනක් නම්, ගෙදර හොර බොරු වංචාව රජේන තැනක් නම් එතනින් එළියට එන දරුවෝ අනිවාර්යයෙන්ම ඒවා අරගෙන තමයි සමාජෙට බහින්නේ. ඔව්. එහෙමනම් අපේ ගීතයට යන් මේ ගීතය පොඩ්ඩක් වෙනස්ම පැත්තකට ඔබ ගෙනියනවානේ. සිහ ශක්ති සංගීත කණ්ඩායම ගායනා කරන මේ ගීතය ඇත්තටම කියනවා නම් කාලයකට පස්සේ ඇහෙන ගීතයක්. ඔබ හැම රසයක්ම අපිට එක් කරලා දෙනවා. අද දවසේදී රන්සර රාත්‍රිය හෙද්දී ඔබටත් දැනෙනවා ඇති. ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරිය මං හිතන්නේ සියලු රස ඔබත් එක්ක බෙදා ගන්න සූදානම්.
අපි කියමු මේ ගීතය හා ඔබේ බැඳීම කොහොමද? ඔව් මේකලා. සිංහල රාජවංශයේ කඳුළු බින්දුව කියලා තමයි මේ කුසුමාසන දේවියව හඳුන්වන්නේ. මොකද අපේ රටේ කිරුළ දරපු සිංහල රාජවංශයේ අවසාන සහ ලාබාලම බිසවුන් තමයි මේ කුසුමාසන දේවිය කියන්නේ. කරලියද්ද බණ්ඩාරගේ දියණිය. එතකොට අම්මයි තාත්තයි දෙන්නම වසූරිය රෝගයෙන් මියදෙනවා. කුසුමාසන දේවිය බොහොම පොඩි සිඟිත්තියක්. කරලියද්ද මැරෙනකොට මේ සිඟිත්තියගේ බාරකාරත්වයේ පවරන්නේ ඥාති සහෝදරයට. ඒ කියන්නේ යමසිංහ බණ්ඩාරට. මොහු පෘතුගීසීන් ගෝවට අරන් යනවා. එතකොට මේ කුසුමාසන දේවිය කියන ඒ කුඩා දැරියව මන්නාරමේ හිටපු පෘතුගීසි කාන්තාවක් තමයි හදා වඩා ගන්නෙ. එතනදි තමයි ඇය දෝන කතිරිනා බවට පත් වෙන්නේ. අවුරුදු 14 දී ඇයව විවාහ කරගන්නේ කොනප්පු බණ්ඩාර. එහෙම නැත්නම් විමල ධර්මසූරිය රජු. අවුරුදු 14යි ඇයට වයස. හැබැයි කොනප්පු බණ්ඩාර කියන්නේ ඊ타මත්ම වැඩිමහලු කෙනෙක්. එතකොට මේ කොනප්පු බණ්ඩාරට දාව දරුවෝ 3 දෙනෙක් ඉපදිනවා. කොනප්පු බණ්ඩාර මැරුණට පස්සේ සෙනරත් රජ වෙලා මේ කුසුමාසන දේවියව විවාහ කරගන්නවා. පස්සේ මේ සෙනරත් පෙර විවාහේ තමන්ගේ වැඩිමල් පුතාව මරවනවා. දියණියන්ව අපයෝජනය කරනවා. මෙන්න මේක ගැන ගොඩාක් කලකිරීමෙන් ඇය මාලිගාවෙන් පිට වෙලා යනවා. ඒක තමයි ඇත්ත කතාව. එතකොට ඊ타මත්ම ලාබාල කාලේ ඉඳන්ම පුදුම තරම් දුක් කන්දරාවක් දරාගත්තු ගැහණියක්. ඉතින් ඒ හින්දාම තමයි ඇයව සිංහල රාජවංශයේ කඳුළු බින්දුව කියලා හඳුන්වන්නේ. මෙන්න මේ කතාව හින්දා තමයි මම මේ ගීතයට ආස. සිදු කනලියන් දුව කිරුලි සතරන් කුසුමාසන දේවිය දෝන කතිරිනා දිගනම් ගම්මොකට සිංහාසන කුමට සෙන්කඩ ගල ඇගේ රජ මැදුර සමානා. වෙලාව සුවිනි වෙල්ගමාද ගීතවලින් ඇගේ මතක අපිත් එක බෙදා ගන්නවා. සුවිනි වෙල්ගම කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරියක්. අය ඊළඟට තෝරා ගන්නා ගීතය මම හිතන්නේ අපි හැමෝටම මේ නිතර සිද්ධ වෙන දේවල්. එහෙමත් කියනවා සමහර වෙලාවට නේද? කන බොන කෑම තනියෙන් වළඳන්න එපා. අසරණ කෙනෙකු වාවිට එලවන්න එපා. අනුවන කමෙන් පව් සිදු කර ගන්න එපා. නොමරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න එපා. අපි බොහෝ දෙනා මැරෙන්නේ නැති මිනිස්සු විදියට තමයි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. හිතන්නේවත් නෑ අපිට හෙට ජීවත් වෙලා ඉන්න පුළුවන් වෙයිද, බැරි වෙයිද? එහෙම කිසිම කෙනෙක්ට සමහරන්ට හිතෙන්නේ නෑ. හැමදාම ජීවත් වෙනවා වගේ තමයි ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. ඉතින් අරවල නන්දි මිත්‍ර මේ ගීතය රචනා කරනවා. ඉතින් ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතය. සුනිල් එදිරිසිංහ ගායන වේදියානන් ගායනා කරන මේ ගීතය තමයි ඔබ තෝරන්නේ ඊළඟට. මේකලා මිනිස්සු ගාව තියෙන්න ඕනේ යහ ගුණදම් මේ ගීතෙන් හරි අපූර්වට කියනවා. අද සමාජයේ ඇත්තටම ගොඩක් දෙනෙක් ජීවත් වෙන්නේ මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන. අපේ ජීවිත බොහොම කෙටි. ඉතින් අපි මේ ඉන්න ටික කාලේ කාත් එක්කත් හිනහ වෙලා කතා බහ කරලා සෙනෙහසින් ආදරණීය විදියට ඉන්න ඕනේ. පුළුවන් තරම් අපි මිනිස්සුන්ව හම්බ කරන්න ඕනේ. මට මතකයි මං චූටි කාලේ හැදුනේ මගේ ආච්චි අම්මා ගාව. මොකද මගේ අම්මා මං පුංචි කාලෙදිම නැති වුණා. එතකොට මට මගේ අම්මා ගැන මතකයක්වත් නැහැ. තාත්තට මාව තනියම හදාගන්න බෑ. එතකොට මගේ ආච්චි අම්මා මං අම්මේ කියලා කිව්වේ. මගේ ආච්චි අම්මා තමයි මාව හැදුවේ. මට බාප්පලා 5 දෙනෙකුත් එක නැන්ද කෙනෙකුත් ඉන්නවා. මගේ අම්මා නැති වෙනකොට ඒ බාප්පලත් නැන්දත් විවාහක නැහැ.
ඒ නිසා ඒගොල්ලන්ගේ ආදරය, කරුණාව, සෙනෙහස මැද්දේ තමයි මම හැදුනේ. ඉතින් මගේ ආච්චි අම්මා මොනවා හරි දෙයක් ගෙදර වැඩිපුර ඉව්වහම පිඟානකට දාලා පතර කොලයකින් වහලා මට දෙනවා එහා ගෙදරට ගිහින් දෙන්න, මෙහා ගෙදරට ගිහින් දෙන්න කියලා. ඉතින් ඒ පිඟාන දවස් කීපයකට පස්සේ අහපව් අපේ ගෙදරට එන්නේ මොනවා හරි පුරෝගන. ඉතින් ඒ විදියට බෙදා හදාගෙන කාපු ලස්සන අතීතයක්, ගුණදහම් පිරුණු හොඳ අතීතයක් අපිට තිබුණා. හැබැයි දැන් ගොඩක් තැන්වල ඒ ගුණදහම් ඈත් වීගෙන යනවා. ඉතින් මම මේ ගීතේ තෝරගත්තේ මිනිස්සුන්ගේ හිතවල තියෙන්නම ඕනේ ගුණදහම් මේ ගීතයෙන් කියවෙන නිසා. ගඟට කපන ඉමි ගඟ දිය රැගෙන යතේ සැපට වැඩුණු කය පොළොවට දිරා යතේ අපට නොවේ බඹුටත් මරු ළඟා වෙති ඉන්නට දුන්නු දේ පමණක් ඉතුරු වෙති කලබොන කෑම තනියම බලගන්න එපා අසරණ කෙනෙකු ආවිත එලවන්න එපා අන්වන කමින් පවුසෙදු කරගන්න එපා නොමරෙන කෙනෙකු ලෙස ජීවත් වෙන්න 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 එපා සුනිල් එදිරිසිංහ ගායන වේදයානන් ගීතය ගායනා කළා. රෑ 8යි විනාඩි 21ක් වෙනකොට වෙලාව මං අහන්න කැමතියි. දැන් ස්වීනි වෙල්ගම ඔබ කියනවා විද්‍යාපීඨයට යනවා. එතකොට තමයි සැමියා මොන ගැහෙන්නේ කියලා. මං ආසයි දැනගන්න එතකොට කොහොමද නීතිඥවරයෙක් බවට පත් වෙන්නේ? ඒකත් මං හිතන්නේ සම්දිස්ථානයක් නේ. ඔව් මේකලා ඉස්සර විද්‍යාපීඨයට ගත්තේ බුද්ධි පරීක්ෂණයකින්. එතකොට කැම්පස් යන්න පුළුවන්ද නැද්ද කියන එක ඒකට අදාළුනේ නැහැ. කැම්පස් එකට ගත්තේ උසස් පෙළ ලකුණු වලින්. එතකොට මම බුද්ධි පරීක්ෂණයෙන් පාස් වෙලා විද්‍යාපීඨයට යනවා. නුවර පොල්ගොල්ල විද්‍යාපීඨයට. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේදී තමයි මම කැම්පස් එකට යන්නේ වැඩි ලකුණු අරගෙන නීති පීඨයට ඇතුළත් වෙනවා. එතකොට මම ඉස්සෙල්ලාම ගියේ පොල්ගොල්ල විද්‍යාපීඨයට. එතනදී තමයි මට මගේ මහත්යව මුණ ගැසුනේ. ඉතින් ලස්සන ආදරණීය කතාවක් ඒක. මගේ යාළුවෝ ගොඩක් උදව් කෙරුවා. ඇත්තටම මගේ මහත්තයයි මමයි උඹ බං කියාගෙන හිටපු හොඳම යාළුවෝ දෙන්නේ. ඉතින් ඒ යාළුකම එකට කනකොට, එකට බොනකොට, එකට සෙල්ලම් කරනකොට, ක්‍රීඩා කරනකොට ඒ යාළුකම නිකම්ම ප්‍රේමතුම් බවට අපිව පත් කරලා තිබුණා. ඒ කියන්නේ ආදරය දැන් ඒ කියන්නේ මිත්‍රත්වය තමයි යහා යන්නේ නේද? ඔව්. මිත්‍රත්වය බොහෝම යහට ගිහිල්ලා ආදරණීය බැඳීමක් ඇති වෙනවා එතන. එතකොට මිත්‍රත්වය තියෙන කාලේ තමන්ගේ රුචි අරුචිකම් ගැන අනිත් එක්කෙනා දැනගන්නවා. එතකොට මේ මිත්‍රත්වය හින්දා ඇති වෙන බැඳීම ප්‍රේමවන්තයන් බවට පත් වුණාට පස්සේ ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද දෙන්නට දෙන්න යාළුවෝ විදියට ඉන්න කාලේ හොඳ අවබෝධයක් ඇති කරගන්නවා. ඉතින් ඊට පස්සේ මම පළාත් 5ක මට අත්දැකීම් තියෙනවා. මොකද මම ඉපදෙන්නේ වයඹ පළාතේ, මගේ ගම ආනමඩුව. ඊට පස්සේ මම මැදිරිගිරියට යනවා උගන්වන්න. එතකොට ඒක තව පළාතක්. ඊට පස්සේ උගන්වන්න යන්න කලින් විද්‍යාපීඨය තියෙන්නේ මධ්‍යම පළාතේ. ඊට පස්සේ මගේ කැම්පස් එක තියෙන්නේ කොළඹ බස්නාහිර පළාතේ. අන්තිමට අපි සෙනෙහසේ නවාතන ගොඩනගා ගන්නේ සබරගමුවේ රත්නපුර. ඉතින් දීර්ඝ කතාවක් නේද? දීර්ඝ කතාවක්.
ඊළඟ ගීතයට යන් ඔබ කියනවා ඒ කියන්නේ රසිකඩී දුමින්ද මේ ගීතය රචනා කරන්නේ බොහෝම ජනප්‍රිය ගීතයක්. දර්ශන වික්‍රමතුංග ගීතේ සංගීතය ක්‍රිෂාන්ත රන්දක ගායනා කරන මේ ගීතය නුඹ නැති දාක මේ ජීවන මග යන්න මට සවිනු මැත ඔබ මා ගිය පසු එන්න. මේක මහත්තයා කියන්නේ සාමාන්‍යයෙන් බිරිඳට ඔබ කා වෙනුවෙන්ද මේක තෝරගන්නේ? මේක මම තෝරගන්නේ මගේ මහත්තයා වගේම ආදරණීය සියලු සැමියන් වෙනුවෙන්. මේ ගීතයේ පද ඇහෙනකොට මේකලා හුස්ම හිර වෙනවා වගේ දැනෙනවා. ආදරය කරන අයගේ හිත ගැස්සෙන ගීතයක්. ඉකියක් හිර වෙන ගීතයක්. මොකද අපි දෙන්න හරිම ආදරණීයයි. අපිට දරුවෝ කී දෙනෙක් හිටියත් කවදා හරි දවසක මේ දරුවෝ ඒගොල්ලන්ගේ ලෝක හදාගෙන පිටමං වෙනවා. අන්තිමට ගෙදර ඉතුරු වෙන්නේ අපි දෙන්න විතරයි. ඉතින් එහෙම ඉතුරු වෙන අපි දෙන්නගෙන් කවුරු හරි ඉක්මනින්ම සමුවර ගන්නවා ජීවිතේ. ඉතින් මේකලා මට ඔබට මේ අහන අපි කාටත් කවදා හරි දවසකම මූණ දෙන්න වෙන අත්දැකීමක්. ඉතින් ඒ අත්දැකීම ඇත්තටම මතක් වෙනකොටත් මං කිව්වේ ඒකයි ඉකියක් හිර වෙනවා කියලා. නමුත් අපි ඇත්තට කවදා හරි මූණ දෙන්න ඕනේ. නුඹ නැති දාක මේ ජීවන මග යන්න මට සවි නොමැත මා ගිය පසු ඔබ එන්න. ඉතින් මේක සැමියා බිරිඳට මේ ගීතයේදී කිව්වා උනත් බිරිඳක් විදිහට මටත් හිතෙන්නේ එහෙමමයි. අවසන් හුස්ම ගිලිහෙන මතු යම් දිනක අයදිමි වරම් මාහට ඉක්මන් නුඹ නැති දාක මේ ජීවන මග යන්න මට සවිනු මැත ඔබ මාගිය පසු එන්න. පැතුවත් තනිවනෙක් ඉන්නට නුඹට පෙර මම නැතිදාක නපුරක් නුඹ හට වේද තුන් සිත දැවේ හලුවේ එය සිතන සඳ හැකිනම් එක්ව යන්නට පෙර පිනකි නොකී කතාවක රස මතක රන්සර රාත්‍රිය අපේ ස්වීනී වෙල්ගම ඇය තමයි අද මේ ගීතත් එක්ක මතක මතක් කරන්නේ. රසවත් මතක වගේම අපි ඇයගෙන් සමහර වෙලාවට ඉදිරියේදීත් අහන්න පුළුවන් ජීවිතේ කොයි වගේද කියලා අත්දැකීම් මෙහෙම අහන්න පුළුවන්. ඒ වගේම කොහොමද ඔබේ සාමාන්‍යයෙන් යාළුවෝ එහෙම ඉන්නවද වැඩි යාළුවෝ නැද්ද? ඒ වගේ ඔබ කොයි වගේ කෙනෙක්ද? ඒ කියන්නේ ගොඩාක් යාළු මිත්‍රයන් ඉන්න කෙනෙක්ද? නැත්නම් සීමිත යාළුවන් ප්‍රමාණයක් විතර දැසුරු කරන්නේ? මොකද නීතිඥවරයෙක් ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥවරයෙක් විදියට කොයි වගේද? මේකලා මට හිතෙනවා
මට තරම් යාළුවෝ වෙන කාටවත් නැතුව ඇති කියලා. මොකද මම ඉස්කෝලේ යනකොට ගමේ යාළුවෝ ගොඩක් හිටියා. ඉතින් ওই ගමේ යාළුවොත් එක්කලා තමයි සෙල්ලම් කෙරුවේ. ඇවිද්දි. ඊට පස්සේ ඉස්කෝලේ යාළුවෝ වෙනම සෙට් එකක් ඉන්නවා. ඊටත් පස්සේ මං විද්‍යාපීඨයට ගියාම විද්‍යාපීඨයට එන්නේ ලංකාවේ හැම පැත්තෙම එනවා. එතකොට අපි විසිරිලා යනකොට හැම පැත්තකම යාළුවෝ එකතු කරගෙන ඉවරයි. ඒත් එක්කම මම කැම්පස් එකට යනවා. අපේ බැච් එක ඩබල් බැච් කියලා කිව්වේ අපි 400ක්. එතකොට ඒ අය ඔක්කොම මගේ යාළුවෝ. ඊළඟට මම ගුරුවරියක් විදිහට පුත්තලම් දිස්ත්‍රික්කේ වැඩ කෙරුවා. ඊට පස්සේ පොළොන්නරුවේ වැඩ කෙරුවා. ඊට පස්සේ රත්නපුරත් වැඩ කෙරුවා. එතකොට ඒ හැම ඉස්කෝලෙකින්ම මම එළියට බැස්සේ හොඳම යාළුවෝ ටිකක් මගේ හදවතට ලං කරගෙන. එතකොට දැන් නීතිඥවරියක් විදිහට වැඩ කරනකොට මගේ උසාවියෙත් ඉන්න හැමෝම මගේ හොඳම යාළුවෝ. මගේ යාළුකම ගැන මගේ යාළුවෝ හොඳට දන්නවා. යාළුවෝ මට ගොඩක් ආදරෙයි. මම මගේ යාළුවන්ට ඊටත් වඩා ආදරෙයි. ඔය කැම්පස් එකේදීත් විද්‍යාපීඨෙදීත් අපි එළියට බහිනකොට මේකලා තියෙනවනේ සමරු පොතක්. ඉතින් ඔය සමරු පොතේ ගොඩක් දේවල් ලියනවා. මගේ විද්‍යාපීඨෙත් කැම්පස් එකෙත් සමරු පොත් දෙකම තියෙනවා. ඒක සමරු පොතක් නෙමෙයි අපි පාවිච්චි කරන්නේ මොනිටර් පොතක්. මොකද ඒ තරම් ගොඩක් දේවල් ලියනවා. ඉතින් මම හිතන්නේ මේක අහගෙන ඉන්නවා නම් මගේ ඒ යාළුවෝ මොකද ඊයේ පෙරේද දවසක මම යාළුවෝ මං ගැන ලියපු දේවල් මම ඒ අයට WhatsApp කරා. ඉතින් ඒගොල්ලන්ට මතක් වෙන්නේ සමහරට ඒගොල්ලන්ට මතකත් නැතුව ඇති. ඉතින් ගොඩාක් අය කියලා තිබුණා සුවිනි කියන්නේ සුවිනි නැත්තම් එතන පරිප්පුණති හෝටලයක් වගේ කියනවා. එතකොට සුවිනි ඉන්නකන් තමයි අපි මේ බඩවල් අල්ලගෙන hina වෙන්නේ කියනවා. ඉතින් ඒ තරමට මගේ යාළුවොත් එක්ක තියෙන බැඳීම පුදුමාකාර බැඳීමක් ඒක. බැඳකට පස්සේ මගේ මහත්තයාගේ හොඳම යාළුවෝ මගේ හොඳම යාළුවෝ බවට පත් වෙලා ඉන්නවා. ඉතින් ඒකයි මං කිව්වේ මට තරම් යාළුවෝ කාටවත්ම නැද්ද කියලා මට හිතෙනවා කියලා. අනිත් එක තමයි මේකලා මේවා බොරු නෙමෙයි. මේවා අහගෙන ඉන්න යාළුවෝ දන්නවා මම හැමතිස්සෙම හැමෝම එක්කලා hina වෙලා කතා කරලා හරි ආදරණීය විදියට තමයි ඉන්නේ. මොකද මගේ රස්සාව හින්දා හිස උදුම්මගෙන ආඩම්බරකමෙන් හිටපු කෙනෙක්වත් ඉන්න කෙනෙක්වත් නෙමෙයි. ඒක මගේ යාළුවෝ දන්නවා. ඉතින් අපේ තියෙනවා මේකලා මට ඒක කියන්නම ඕනේ. අපේ තියෙනවා ෆැමිලි සොසයිටි එකක්. ඉතින් අපි දැනට ෆැමිලි 7ක් අපි එහෙම ඉන්නවා. ඒ බැඳීමුත් හරිම ලෙන්ගතු බැඳීම්. අපිට අපේ දරුවෙක්ව අපේ අනිත් කෙනෙක් ගාව තියලා යන්න බැරි නැහැ. මොකද තමන්ගේ දරුවන් වගේම අනුන්ගේ දරුවනුත් අකින යාළුවෝ තමයි මට ඉන්නේ. හරිම සතුටුයි. මොකද ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥවරියක් හැටියට ඒ බැඳීම් තමයි අපිව ශක්තිමත් කරන්නේ. එහෙමනම් අපි යන් තවත් ගීතයකට. මේක පොඩි කනගාටුවක් දැනෙන ගීතයක්. ගොඩක් වෙලාවට මැදිවියට පත් වෙනකොට බොහෝ දෙනාගේ කටේ නම් තියෙන ගීතයක් මේක. මෝඅග තියෙන ගීතයක්. සමහර වෙලාවට අපි තනි වෙනවා. සුදුහාමිනේලා ඕන තරම් තනි වෙලා ඇති. දූ දරුවෝ ඔක්කොම රට ගිහිල්ලා ඇති. සුදුහාමිනේලා මග බලාගෙන ඇති දරුවෝ එනකන් ඇඟිලි ගනිමින් නැති සමහරු. මං හිතන්නේ මේ වෙලාවේ රන්සර රාත්‍රියේ රසිකාගාරේ ඔබත් එහෙම අම්මෙක්ද දන්නේ සුදුහාමිනේ වගේ. එහෙමනම් දරුවෝ හැමදාම කතා කරත් ඒ දරුවෝ මගේ එනකම් බලන් ඉන්නවා. ඔව් මේකලා. මේක අපේ ඇට මස් නහර හැම දෙයකටම රිද්දන ගීතයක්. මං කලිනුත් කිව්වා වගේම දරුවෝ කොච්චර හිටියත් ඒගොල්ලෝ කවදාරි දවසක ඈත් වෙනවා. එහෙම දරුවෝ ඈත් වුණාම මේ තනිකම කියන එක ගොඩාක් දැනෙනවා. අපි හැමතිස්සෙම එතකොට අපිට මතක් වෙනවා ඒ දරුවා අපේ කුසට ආවදා ඉඳන් පියවරෙන් පියවර අපි ඒ දරුවගේ හුරතල් බලබලා කාලය ගෙවපු හැටි. ඒවා සිතුවමක් වගේ පේලියෙන් පේලියට අපිට පේන්න පටන් ගන්නවා.
දරුවෝ ගෙදර නැති වුණාට දරුවන්ගේ සුවඳ ගේ පුරාම දැනෙනවා අපිට. ඇත්තටම මේකලා මගේ පුතාගේ ඉස්සෙල්ලම අඳපු ගවුම. එතකොට එයාගේ ඉස්සෙල්ලම කපපු කෙස්රොද එයාගේ වැටුණු හැම කිරි දතක්ම මම එකතු කරලා තියෙනවා. ඉතින් මගේ පුතාට දැන් අවුරුදු 22ක්. ඉතින් ඔය හැඟීම මට දැන් දැනෙන්න පටන් අරන් තියෙනවා. එයා කවදාරි දවසක අපෙන් දුරස් වෙයි. ඉතින් මමත් මගේ මහත්තයත් මගේ පුතා එනකල් බලාගෙන ඉඳි. එදාට මමත් මේ ගීතයේ කියනවා වගේම ඒ රෙදි කෑලි ටික අරගෙන ඒ කිරි දත් ටික අරගෙන ඒ කෙස් ටික අරගෙන කුඩා කාලේ ෆොටෝ තියෙන ඒ ඇල්බම් එක අරගෙන මං ඒව දිහා බලා ඒ අතීතේ මමත් සිහිපත් කරා. ඉතින් මං වගේම මේකට මූණ දෙන්න වෙන හැම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම වෙනුවෙන් තමයි මම මේ ගීතය තෝරගත්තේ. ආචාර්ය නන්දා මාලිනිය ගීතේ සංගීතය ගායනය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ කීපද ආචාර්ය නන්දා මාලිනිය ගීතයේ සංගීතය ගායනය. ඉතින් මසුරන් දවසක් 2025 6 වෙනි අදියරය තමයි මේ අද දවසේ මේ ගෙවමින් පවතින්නේ. ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥ සොයිනී වෙල්ගම අද ගීත වලින් ඇගේ ජීවිත කතාව අපිට එක බෙදාගෙන යනවා. එකින් එක පිටු පෙරළමින් යනකොට තවත් ගීතයක් එනවා. අහස් ගැබේ තරු කැට ගානේ පොලෝ තලේ වැලි කැට ගානේ නිල් සයුරේ රළ පෙළ ගානේ ආදරෙයි මං ආදරෙයි. එහෙම කියනවා කාටද? ඇත්තටම මේකලා මම මේ ගීතේ තෝරගත්තේ මගේ ආදරණීය මහත්තයා වෙනුවෙන්. හිතක උපදින ආදරේ මනින්න නිම්මක් නැහැ. අනන්තයි. මෙච්චරයි කියලා කියා ගන්න බෑ. හැබැයි අපි ආදරේ. ඉතින් මේ ගීතයේ පුරාවටම ගණනය කරන්න බැරි ස්වභාවික සම්පත් වලින් තමයි ආදරේ ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ ගීතයේ කියවෙන තරමටම මම මගේ මහත්තයාට ආදරෙයි. මං හිතන්නේ හැම පෙම්වතෙක්ම හැම සැමියෙක්ම එහෙම ආදරයක් ලබන්න කැමති. ඉතින් ඒ හැමෝම වෙනුවෙන් මං කැමති මේ ගීතය ප්‍රචාරය වෙනවට. ඇත්තටම කියනවා නම් බිරිඳක් ඒ විදිහට කියනවා නම් හදවතින්ම කියනවා නම් ඒ සැමියා මොනතරම් පින්වන්තද නේද? වාසනාවන්තද? එහෙම කියන්න පුළුවන් නම් කටපුරා එහෙම කියන බිරිඳවරුන් ඉන්නවා නේද? හරි. අපේ සුවිනි වෙල්ගම වගේ සැමියාට මේ වගේ ආදරේ කියන බිරිඳවරු ඕන තරම් ඉන්නවා. ඒ වගේම පෙරලා ඒ බිරිඳටත් ලැබෙනවා නම් ආදරේ නේ? විපුල් ධර්මප්‍රිය ජයසේකරගේ ගීතය රචනා කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතය මේ චරිතා ප්‍රියදර්ශනී පිරිස්. Thank you.
ලොකී කතාවක රස මතක රන්සර රාත්‍රිය රන්සර රාත්‍රිය අවසාන පැයටයි මේ එන්නේ. ඉතින් මේ අවසාන පැයටත් අනුග්‍රාහක දායකත්වය ජාතිය මහා පහන් ටැඹ ලංකා බැංකුව ඒ වගේමයි NSBM හරිත සරසවිය. ලොවක් දිනන අපේම තැන NSBM හරිත සරසවිය. ඉතින් මේ පැයටත් රසබර ගීත තියෙනවා. ඒ අත්දැකීම් මොහු කරන්න ඇය සූදානම්. ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥ සුවිනී වෙල්ගම. ඉතින් සුවිනී මං අහන්න කැමති දැන් ඔබ ගුරුවරියක් විදිහට කටයුතු කරා. ඊට පස්සේ නීතිඥවරියක් විදිහටත් කටයුතු කරනවා. ඒ වගේම දැන් ඔබ වැඩ බලන මහේස්ත්‍රාත්වරියක් නේද? ඉතින් මේවා හරි මතකයන් එකකට එකක් නැදෙවෙනි නේ. ගුරුවරියක් විදිහට ඒ භූමිකාව, එතකොට නීතිඥවරියක් විදිහට ඒ භූමිකාව, එතකොට වැඩ බලන මහේස්ත්‍රාත්වරියක් විදිහට තවත් භූමිකාවක්. ඔව් මේකලා ගුරු වෘත්තියෙන් එකතු කරගත්තු බොහෝ අත්දැකීම් මගේ නීතිඥ වෘත්තිය වඩාත් ඉස්සරහට ගෙනියන්න හේතුපාදක වුණා. මොකද විවිධ සමාජ තලවල ළමයිනුත් එක්ක දෙමව්පියොත් එක්ක තමයි මම ගුරුවරියක් විදිහට වැඩ කෙරුවේ. නීතිඥවරියකට අමතරව මම වැඩ බලන මහේස්ත්‍රාත්වරියක් විදිහට වැඩ කරනවා. වැඩ බලන මහේස්ත්‍රාත්වරියක් කියන්නේ ප්‍රධාන මහේස්ත්‍රාත්තුමා හෝ තුමිය නොමැති අවස්ථාවලදී එදා දවසේ අධිකරණයේ නඩු අහන්න පුළුවන් කෙනෙක්. හැබැයි නඩු කැඳවීම නඩු කරන්න පුළුවන්. නමුත් සාක්ෂි මෙහෙवला තීන්දුව දෙන දේවල් වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙකුට වරියකට කරන්න බෑ. ඒ වගේම හඳුනා ගැනීමේ පෙරට්ටු තියන්න වැඩ බලන මහේස්ත්‍රාත්වරියක්ව හෝ වරයෙක්ව ප්‍රධාන මහේස්ත්‍රාත්තුමා විසින් නම් කරලා යොමු කරනවා. ඒ වගේම මරණයක් සිද්ධ වුණොත් ඒ මරණ පරීක්ෂණය කරන තැනට වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙක් වරියක්ව යවනවා. ඒ වගේ කටයුතු තමයි ඒ වැඩ බලන මහේස්ත්‍රාත්වරයෙකුට හෝ වරියකට පැවරෙන්නේ. දැන් ඔබ මේ කඩයිම ඔක්කොම දැන් කරනවනේ, නියතු වෙනවනේ මේ රාජකාරී වල. ඔබ වඩාත් කැමති මොන වෘත්තියටද කියලා ඇහුවොත්? ඔව්, ඇත්තටම මම තෘප්තිමත් කාලයක් තිස්සේ කළේ ගුරු වෘත්තිය. ගුරු වෘත්තිය කියන්නේ ෆයිල් ගොඩක් එක්ක හැප්පෙන චරිතයක් නෙමෙයි. පණ තියෙන කුඩා දරුවොත් එක්කලා ගෙවපු ජීවිතයක්. ඉතින් ඒ කුඩා දරුවෝ අපිට සලකන්නේ, අපෙන් බලාපොරොත්තු වෙන්නේ අම්මෙක්ගේ ආදරේ. ඉතින් ගුරුවරියක් විදිහට වැඩ කරපු කාලය පුරාවටම මට පුළුවන් වුණා දරුවන්ට අම්මෙක් වෙන්න. ඒගොල්ලන්ට සෙනෙහස දෙන්න. ඒ වගේම ඒගොල්ලෝ අසනීප වුණාම අපි වෛද්‍යවරයෙක් බවට පත් වෙනවා නිතැනින්ම. එතකොට සෙල්ලම් කරනකොට අපි ක්‍රීඩකයෙක් බවට පත් වෙනවා. නටනකොට, ගයනකොට අපි ඒගොල්ලන්ගේ තත්ත්වයට වැටෙන්න ඕන. ඇත්තටම මේකලා මට රංගපාන්න පුළුවන්. ඉස්කෝලේ යන කාලේ අහෝ පින්කඳ කියලා නාට්‍යයක් කරා පරිසර තරඟාවලියකට. ඒකේ හොඳම නිලිය උනේ මම. ඒ වගේම මම සිංහ සමාජයේ සමාජිකාවක් විදියට ඉන්නවා. ඉතින් ඔය සිංහ සමාජයෙන් අවුරුද්දකට සැරයක් සිංහ කාන්තාවන්ගේ තියෙනවා උත්සවයක්. ඒකෙදි අපි අපේ ක්ලබ් එක නියෝජනය කරමින් අවුරුදු 3ක් එක දිගටම අපි ඉදිරිපත් වුණා. ඉතින් ඒකෙන් ප්‍රථම ස්ථානයේ දිනා ගන්න අපිට පුළුවන් වුණා. මම තමයි ගොඩක් වෙලාවට ඒ නාට්‍ය රචනා කරන්නෙත් මම. රංග දක්වන්නෙත් ඔබ. ඉතින් ඒ වගේම නීතිඥ වෘත්තිය ගැන කියනවා නම් ගුරු වෘත්තියත් එක්කලා බලනකොට මනසට ප්‍රශ්න ගොඩාක් එකතු වෙන තැනක්.
නඩු අනුන්ගේ වුණාට ඒවට ලැහැත්ති වෙන්න ඕනේ අපි ගැන විශ්වාසය තියලා තමයි මිනිස්සු අපේ සේවාදායකයෝ අපිට නඩුවක් බාර දෙන්නේ. එතකොට අපි ඒගොල්ලෝ වෙනුවෙන් උපරිම කරන්න නම් අපි ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා දෙක සංසන්දනය කරපුවම මොකක්ද හොඳ වෘතිය කියලා කියන්න බෑ. මම ඒ දෙකෙන්ම තෘප්තිමත්. ඔව් සෝමතිලක ජය මහසූරීන් නිර්මාණය කරන ගීතයක් තමයි ළඟට ඔබ තෝරගන්නේ. පුණ්‍ය කත්‍රිආරච්චි තමයි ගීතයට සහාය වෙන්නේ සෝමතිලක ජය මහසූරීන්ගේ මේ ගීතයට. එතුමා තමයි මේ ගීතයේ ගීපද සංගීතය. දෙනුවරමින් පසු එක නුවරක් වුණානේ. ආයෙත් යනවා ආදරේ පැත්තට. ඔව් මම හිතන්නේ ආදර ගීත වැඩිද මන්දා මම තෝරගෙන තියෙනවා. නුවර අහස යටදී තමයි අපි හම්බ වෙන්නේ. ඉතින් අපි යාළු වෙලා ඉස්සෙල්ලම ගියේ දලදා වඳින්න. මහවැලි ගන්දෑල අසබඩ තමයි අපේ පොල්ගොල්ල විද්‍යාපීඨයේ තියෙන්නේ. ඉතින් මේ ගීතේ තියෙනවා ලින්තොට ගන්තොට ආදි තැනේයා මල්මද බිසවුනි ඔබ හමු වූවා කියලා. ඉතින් අපේ විද්‍යාපීඨේ අස්සක් මුල්ලක් නෑර අපේ මේ පෙම් කතන්දරය දන්නවා. ඉතින් ඒ නිසා අපි හම්බ වුණු නුවර ආදරින් සිහිපත් කරමින් ඒ ආදරණීය මතක ගොන්න අවදි කරගන්න මම මේ ගීතය තෝරගත්තා. හදවත මුදෙහි සවනල්ලකි යලිට දිනයත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු ලින්තොට ගන්තොට ආදිතනේයා මල්මද බිසවුනි ඔබ හමු වූවා ලින්තොට ගන්තොට ආදිතනේයා මල්මද බිසවුනි ඔබ හමු වූවා සෙනෙවස් අරුණලු කිරණ ගෙනාවා නොදනිමි ඔබ මගේ හදවත ආවා දිනුවර මින් පසු එක නුවරක් මෙනි ඔබේ හදවත මුදෙහි සවනල්ලකි යලිට දිනයත් අපි හමුවන්නෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු අපි සක්විති රජ කිරුළු පැලැන්දෙමු සෝමතිලක ජය මහසූරීන්ගේ නිර්මාණයක් ඒ ගීතය. එතුමාගේ ගීපද සංගීතය ගායනය පුණ්‍ය කත්‍රිආරච්චි තමයි සහාය වුණේ. ඊළඟ ගීතයටත් යනවා අපි ගීතවලට යන් ඉක්මනින් වැඩ බලන මහේස්ත්‍රාත් ඒ වගේම ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥ සුවිනි වෙල්ගම ඇය තමයි අද මේ ගීතයකින් එක පෙළගස්වන්නේ. ඉතින් ස්වීනි අපි යන් ඊළඟ ගීතයට මොකද හිතෙන්නේ? මං හිතන්නේ පොඩ්ඩක් සැරයි තමයි. ඒත් අපිට කවදාවත් අමතක කරන්න බැරි කෙනෙක්යි. ඒ කවුද කියනවා නම් ඔබ බොහෝ වෙලාවට ඉස්පිරිතාලෙට ගියාම අපිට හම්බ වෙන ඒ හෙදියන් ගැන තමයි කියවෙන්නේ. හැබැයි මේ පොඩ්ඩක් ඉතින් සැර වුණාට බෙහෙත් කරනකොට කොයි තරම් ආදරෙන්ද බෙහෙත් ටික දෙන්නේ නේද? ඔව් මේකලා. මොකද ටිකක් සැරපරසත් වෙන්න ඕනේ නේ. නැත්තම් ඉතින් අර කරේ යන්න බලනවා කියනවනේ ලෙඩ කියන දේ අහන්න නැති වෙනවා.
ඒක නිසා තමයි ඒ අය සැර වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මොකක්වත් අහිතක් හිතන්න එපා. නර්ස් කෙනෙක් එහෙම ඉන්නවා නම් ළඟපාතක සමහර වෙලාවට ජාතික රෝහලේ රන් FM අහගෙන ඉන්නවා. ආදරෙන් සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම කළුබෝවිල රෝහලේ, ඒ වගේම නුවර බණ්ඩාරනායක රෝහලේ. ඉතින් ඒ වගේ රෝහල් වල ඔන්න හෙදියන් ඉන්නවා නම් සරපරුෂ වුණා කියලා මොනවත් හිතන්න එපා. ඒ ආදරේ නිසා. ඔව් මේකලා මේ ගීතය ඇහෙනකොට හුරු බුහුටි කඩිසර හෙදියක්ම මැවෙනවා. මේ ගීතේ පුරාවටම තියෙන්නේ හෙදියක් රෝගියෙක් වෙනුවෙන් කරන කාර්යයන් රැසක්. මේ ගීතේ ශබ්ද රසයට තමයි මං ආස. පද රචනයත් හරිම ලස්සනයි. හැම පේලියක්ම පටන් අරන් තියෙන්නෙත් අවසන් කරලා තියෙන්නෙත් ඇයව හඳුන්වා දෙන වචනයකින්. ඇත්තටම අපි රෝහල් ගත වෙච්චි අවස්ථාවවලදී අපිව ආදරෙන් බලා ගන්න තියෙනවා. අපිට ගොඩක් උදව් කරලා තියෙනවා. ඉතින් ඒ හැම හෙදියක්ම මම මේ වෙලාවේ ආදරෙන් සිහිපත් කරනවා. මේ ගීතය අහන්න ඒ හැමෝම එකතු කරගන්නවා. සුනිල් සරත් පෙරේරා සෝරින් මේ ගීතය රචනා කරනවා. සංගීත නිපුන් සනත් නන්දසිරි තමයි සංගීතය මුසු කරමින් ගීතය ගයන්නේ. ලැසි ගමනින් එන්නේ ඔමරි කරන්නේ ඇඳවට කරකී යන්නේ විදුලිය වැන්නේ කෙඳිරිලි හඬට දුවන්නේ බෙහෙත් දෙවන්නේ කිලනුන් සනසාලන්නේ සුදෙන් දිලෙන්නේ මාමන කුබුදාලන්නේ රැදිනිය වැන්නේ රෝහල වටා සරන්නේ පොතේ ලියන්නේ නම ගම විමසන්නේ කලමන ගන්නේ මාහැර පිටු පායන්නේ සිනාන ගන්නේ ලැසි ගමනින් එන්නේ ඔමරි කරන්නේ ඇඳවට කරකී යන්නේ විදුලිය වැන්නේ කෙඳිරිලි හඬට දුවන්නේ බෙහෙත් දෙවන්නේ ගිලනුන් සනසාලන්නේ සංගීත නිපුන් සනත් නන්දසිරි තමයි ගීතය ගායනා කළේ. සංගීතය සුනිල් සරත් පෙරේරා සූරින් තමයි ඒ ගීතය රචනා කළේ. රැනවේ විනාඩි 17ක් වෙනකොට ඔබ රන්සර රාත්‍රියත් එක්ක ඉන්නේ. ගීත විඳිමින් ඉන්නවා. ඔබ සුබ පතනවා. ස්තුතියි හැම දෙනාටම. බොහෝ ඔබේ ප්‍රතිචාර තියෙනවා. ගොඩක් ස්තුතියි. සුවිනි වෙල්ගමාද ගීපෙළ ගැස්ම ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥ වැඩ බලන මහේස්ත්‍රාත් ඒ වගේම ගුරුවරියක් විදියට කටයුතු කරලා තියෙනවා. ඉතින් ඊළඟ ගීතයට යන් මේ විජය කුමාරතුංග ගායනා කරන ගීතයක් ඔබ තවරන්නේ ගංගාදර චිත්‍රපටයෙන්. ඉතින් 1980 දී තමයි චිත්‍රපටය තිරගත වෙන්නේ. නිමල් මෙන්ඩිස්ගේ සංගීතය ඔගස්ටස් විනයගරත්නම් තමයි මේ ගීතය රචනා කරන්නේ. කොහොමද මේ මතක? මේකලා ලෙටිෂියා බොතේජු මහත්මියගේ ගංගාදර නවකතාව ඉස්සර අපි හරි ආදරෙන් කියවපු නවකතාවක්. අපේ තරුණ කාලෙදී අපි පෙම් බැඳපු නවකතාවක් කිව්වොත් හරියටම හරි. ඒකේ තියෙනවා මෙන්න මෙහෙම දෙබසක්. මේ ඔරුව හයිය නෑ. නංගිවත් අරන් යන්න. මම ලොකු වෙලා හදන්නම්කො ඔරුවක්. එතකොට නංගිවත් අරන් එගොඩට යන්න පුළුවන්. ඉතින් මේක දුක හිතෙන නවකතාවක්. ඒ නවකතාව ඇසුරෙන් තමයි ගංගාදර චිත්‍රපටිය බිහි වෙන්නේ. මේ දෙබස පුදුමාකාර විදිහට එදත් හිතේ රැඳුණා. ඉතින් ඒ හින්දා තමයි මම මේ ගීතය තෝරගත්තේ. අපි හැමෝම වෙනුවෙන්.
සන්තක විය අන්හස් ආසිරිගේ ඔබ හමුවේ මුවගොළුවා ගඟ අත්තර පෙම් කැඳවුම් රස දැහැනේ ඉහ ඉත්තර සිටි ප්‍රාර්ථනා සිහිනේ ඉබිදුනි ආසා හිමිසිලු සේමා මල් සරගනුවර ළමැද හොයාලා ඉරනම් පවසනිවා සන්තුන් වූ තරමින් නොසැලෙන වද බාලේ බැඳිරන්දම් ඔබ හා ආයේ ආයේ පැහි තුෂාර සුසුම්තුවා චමත්කාරේ රන්වේලා අප සැලෙන හදින් දුටුවා ඔබ රුව ඡායා සැඟවේ පායා ඔබ රුව ඡායා සැඟවේ පායා විජය කුමාරතුංගයන්ගේ භාවාත්මක හඬ තමයි ඒ ඔබට ඇහුනේ. නොකී කතාවක රස මතක රන්සර රාත්‍රිය ස්වීනි වෙල්ගම අද ගී පෙළගැස්ම. ස්වීනි ඔබ තෝරන ඊළඟ ගීතය රත්නශ්‍රී විජයසිංහයන් රචනා කරන ගීතයක්. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතය. සුනිල් එදිරිසිංහ ගායන වේදිකානන් මේ ගීතය ගායනා කරන්නේ. පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ. මං හිතන්නේ දූලා අහගෙන නැති පුතාලා වුණත් කමන්නේ අහගෙන ඉන්නවා නම් පණිවිඩයක් දෙයි මේ ගීතේනොත්. ස්වීනි ඔව් මේකලා දෙමව්පියන් මොනතරම් ආදරෙන්ද දරුවන්ව හදන්නේ මල් වගේ පරිස්සම් කරනවා ඒ වගේම S2 වගේ රැක බලා ගන්නවා එහෙම හැදුවත් දරුවෝ එක්තරා වෙලාවකදී හදවතින් තීරණ අරගෙන බුද්ධිය යටපත් කරලා බාල රත්තරන් හොයාගෙන යනවා ඉතින් එහෙම ගිහාම පෑරෙන්නේ දෙමව්පියන්ගේ හිත. ඒක දරුවෝ තේරුම් ගන්නේ නැහැ. ඒක දරුවෝ තේරුම් ගත යුතුයි. මේ ගීතේ එක තැනක තියෙනවා හීනෙනුත් හිතුනේ නෑ මට මොකද කාරණේ. දෙමව්පියෝ වෙච්චි අපිට දරුවෝ ගැන හොඳ ඉවක් තිබෙන්න ඕනේ. එහෙම අපිට දරුවෝ ගැන හොඳ ඉවක් තිබුණොත් තමයි ඒ අය නොදැන කරන වැරදි අපිට පේන්නේ. ඉතින් කොයිතරම් ආදරෙන් හැදුවත් ඒව තේරුම් නොගෙන දෙමව්පියන්ගේ හිත රිද්දලා තමන්ගේ පාර වරද්ද ගන්න අය අද මේ සමාජෙ ගොඩක් ඉන්නවා. එහෙම අය අපිට හැමදාම උසාවිවලදී හම්බ වෙනවා. ඉතින් හැම දුවෙක්ම විතරක් නෙමෙයි හැම පුතෙක්ම දෙමව්පියන්ගේ ආදරේ තේරුම් ගත්තු දවසට හිතේ ලෙන්ගතුකම පුරවගත්තු දවසට ආදරණීය බැඳීම් ශක්තිමත් කරගත්තු දවසට දෙමව්පියොත් සතුටින් ඉඳී දරුවොත් තමන්ගේ අනාගතේ ලස්සනට හදාගනී. ඉතින් මම ආදරෙන් සිහිපත් කරනවා මගේ අම්මා මං කිව්වා මට අම්මා ගැන මතකයක්වත් නැහැ කියලා. හැබැයි මගේ තාත්තගේ පැත්තේ මගේ බාප්පලා මගේ නැන්දා විශේෂයෙන්ම මගේ ආච්චි අම්මා මාව පරිස්සමින් හැදුවා. මම ඒ අයගේ හිත රිද්දන්නේ නැතුව ඉගෙන ගත්තා. අද මම මෙතනට ඇවිත් තියෙන්නේ මාව එහෙම ලස්සනට හදපු හින්දා. ඉතින් ඒ හැම දිනාටම උපහාරයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ වෙලාවේ. ඒ වගේම ආදරණීය දියණිවරුනි ඔබට ආදරය කරන දෙමව්පියන්ට ඔබත් ආදරය කරන්න. ඔවුන්ගේ රැකවරණය යටතේ ලස්සනට ජීවත් වෙලා අනාගතේ හදාගන්න. ඒක තමයි අපි රටක් විදිහට බලාපොරොත්තු වෙන්නේ.
මන්දනේ සැතපුන පුංචි සාවියේ මන්ද කියාපන් නොකියා හැංගිලාගේ පානනිවුනුසේ පාලුයි ලැයින් කාමරේ මනනුවගේ කියපන් පුංචි සාවියේ හිත සනසන මතක මං පෙත දිගේ ගීතය ඔබව වැළඳ ගන්නා හෝරා තුන රන්සර රාත්‍රිය රන්සර රාත්‍රිය අවසාන පැයේදී අවසාන ගීත එකතුව ඔබ විඳින්න සූදානම් ඇති. ඔන්න මේ දැස කුමටද චිත්‍රපටයෙන් තමයි මේ ගීතය. කරුණාරත්න අබේසේකර සුරින් තමයි මේ ගීතය ලියන්නේ. ටීඑෆ් ලතීෆ් මාස්ටර් තමයි ගීතයේ සංගීතය. මේ අමරණීය අහඬ පෞරුෂය එච්.ආර්. ජෝතිපාල මහතා. මේකලා එච්.ආර්. ජෝතිපාල මහත්තයාගේ ගීතවලට මම හිතන්නේ අපේ වයසේ අය පුදුම විදිහට ඇලුම් කළා. ඉතින් මමත් පුදුම විදිහට ආදරය කරපු කටහඬක් එච්.ආර්. ජෝතිපාලයන්ගේ කටහඬ. මේ ගීතයේ මේ රිද්ම් එකට තමයි මං ඇත්තටම ආස. හරි ලස්සන රිද්ම් එකක් තියෙනවා. තනුවක් තියෙනවා. සංගීතය. ඉතින් මං හිතන්නේ ප්‍රේමණීය කටහඬක් තියෙනවා ඔහුට. ඒ වගේම කෙනෙක්ගේ හදවතට කතා කරන්න පුළුවන් ගැඹුරක් තියෙනවා ඒ කටහඬේ. ඉතින් ඔන්න ඔය හේතු හින්දා තමයි මම මේ ගීතය තෝරගත්තේ. රන්සර රාත්‍රිය අවසාන විනාඩි කිහිපය. රැනවේ විනාඩි 45ක් වෙනකොට ස්වීනී වෙල්ගම ඔබ තෝරන ඊළඟ ගීතය. ඔබ මතක නැති කරන්න මට මතක නැති වුණා. ආදරේ කඳුළු බිඳුව ජේ මිල්ටන් පෙරේරා ගායනා කරන මේ ගීතය ඔබ තෝරනවා. ඔව් මේකලා. ආදරය කියන්නේ අපිට අවශ්‍යම දෙයක්. ඒ ආදරය හිතට දැනුණාම ඇතිවෙන ප්‍රබෝධය අපිට මුළු ජීවිත කාලෙටම සුන්දර මතක ගොන්නක්. ඉතින්
ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා. ඇත්තටම ආදරවන්තයින් හැමෝටම පොදු වෙච්ච දෙයක්. අපි අපේ හිත රිදුනහම වචනය දෙක එහෙට මෙහෙට විසි කරනවා. හැබැයි ඒත් ඔබ මතක නැති කරන්න මට මතක නැති වුණාම තමයි. මතක නැති කරන්නට මට මතක නැති වුණා. ඇස රැඳුන රැඳුන තැන්වල මුව මණ්ඩල හිනැහුණා. ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා. රන්සර රාත්‍රිය නිමා කරන්නටත් කාලේ ඔන්න කියනවානේ වෙලාව හරි කියලා කියනවා. හරි එහෙනම් වැඩ බලන මහේස්ත්‍රාත්තුමිය ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥ ස්විනි වෙල්ගම අද තෝරන අවසන් ගීතය. මේකලා මම මේ ගීතය හරහා සමාජයේ අපේ කාන්තාවන්ට පණිවිඩයක් දෙන්න කැමතියි. ගොඩක් වෙලාවට කාන්තාවන් සංවේදී වැඩිකම නිසාම බොහෝ ප්‍රශ්නවලට මැදි වෙනවා. රැවටෙන වාර අනන්තයි. ඉතින් අපි ඒවා අවම කරගන්න ඕනේ. බුද්ධිමත්ව හිතන්න ඕනේ. ඉතින් ප්‍රේමයකදී වුණත් ඉඩකඩම් ප්‍රශ්නවලදී වුණත් දරුවන්ගේ ප්‍රශ්නවලදී අසල්වැසියන් සමග කටයුතු කරනකොට ඔය හැම දෙයකදීම කාන්තාවක් විදියට අපි බුද්ධිමත් තීරණ ගන්න ඕනේ. එහෙම නොවුණු තැන අඩදරඹර ආරවුල් අපමණව ඇති වෙනවා. ඉතින් මේකලා මේ ගීතය ජන කවිය ආශ්‍රිතව නිර්මාණය වෙච්ච ගීතයක්. මේකෙත් තියෙනවා කාන්තාවන්ට හොඳ පණිවිඩයක්. අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා වසාගෙන දෙනෙත බිලිඳුගේ කිරි හින්දා බාලමස්සිනා පස්සෙන් එන හින්දා යන්නම් අයියන්ඩි ගමරට දුරු හින්දා ඊ타මත්ම ඥානාන්විතව පස්සෙන් එන කෙනාව නතර කරනවා. එහෙම තමයි වෙන්න ඕනේ. ඒක තමයි බුද්ධිමත් බව කියන්නේ. ඉතින් අපි ඒ විදිහට තමයි වැඩ කරන්න ඕනේ. ඒ වගේම මේකලා මං මේ වැඩසටහන නිමා වෙන මේ මොහොතේ මේ ලස්සනට රසබර විදිහට හැඟීම් මිනිස්සුන්ගේ හිතට දැනෙන විදිහට මේ වැඩසටහන මෙහෙවපු ඔබට ගොඩක් ස්තුතියි. ඒ වගේම පරණ ගීතවල රස විඳින්න මේ ඉඩ හසර සලසන රන් FM ආයතනයටත් මගේ හෘදයාංගම ස්තුතිය මං මේ වෙලාවේ ඉතාමත් සතුටින් පුද කරන්න ඕනේ. ඔව් එහෙමනම් ඉතින් අද දවසේ රන්සර රාත්‍රිය විචිත්‍ර කරපු අපේ ස්විනි වෙල්ගම ඔබට බෙහෙවින්ම ස්තුතියි ස්විනි. ඇත්තටම කියනවා නම් විවිධ රස සහිත ගීත ඇය ගෙනාවා ජීවිතෙන් ඇය හැමදේම බෙදා හදාගත්තා. එහෙම තමයි වෙන්න ඕනේ. එහෙමනම් ඉතින් වැඩ බලන මහේස්ත්‍රාත්තුමිය ශ්‍රේෂ්ඨ අධිකරණ නීතිඥතුමිය ස්විනි වෙල්ගම ඔබේ ජීවිතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හදවතින්ම සුබ පැතුම් එක්කන ගමම්ම. එහෙමනම් හෙට දවසේදී තමයි යලිත් ඔබව මුණ ගැහෙන බලාපොරොත්තු ඇතුව ඉන්නවා. රෑ 7ට එන බලාපොරොත්තුවෙන් සමවෙන්න. ඉතින් අද දවසේ රන්සර රාත්‍රියට අනුග්‍රාහක දායකත්වය ජාතිය මහා පහන්ටඹ ලංකා බැංකුව ඒ වගේමයි NSBM හරිත සරසවිය ලොවක් දිනන අපේම තැන NSBM හරිත සරසවිය. එහෙමනම් නුවන් රණසිංහ ඔහුට තමයි මෙද්‍රිය බාර කරන්නේ. ඒත් එක්කම රසිකාගාරයේ රන්සර රාත්‍රියේ රසිකාගාරයේ ඔබටත් බෙහෙවෙන්ම ස්තුතියි. ලස්සන අදහස් එවලා තියෙනවා. හැම දිනාටම ගොඩක් ස්තුතියි. පරිස්සමින් ඉන්න, සතුටින් ඉන්න. මම මේකලා වසුන්දරා.
වැහි එනවා පැලට වරෙන්නේ අකලට ආවැහි කෝටෙට මොටද තෙමෙන්නේ වෙහි බීරිමහිම් පොදයි ඇඟේ වදින්නේ මහා වැස්සට ගිට වෙන්නයි අනික දුවන්නේ නංගේ නංගේ වැහි එනවා පැලට වරෙන්නේ අකලට ආවැහි කෝටෙට මොටද තෙමෙන්නේ වෙහි බීරිමහිම් පොදයි ඇඟේ වදින්නේ මහා වැස්සට ගිට වෙන්නයි අනික දුවන්නේ ගෙදර අයත් ගමේ ගිහින් පාලු දැනෙන්නේ වැස්ස තුරල් වෙනතුරු ටිකකට නවතින්නේ කිරට හඬන බිඳ පුතා මුතිසාගින්නේ අමානුවී මම යන්නම් තරහනු ගන්නේ ගෙදර අයත් ගමේ ගිහින් පාලු දැනෙන්නේ වැස්ස තුරල් වෙනතුරු ටිකකට නවතින්නේ කිරට හඬන බිඳ පුතා මුතිසාගින්නේ අමානුවී මම යන්නම් තරහනු ගන්නේ නංගේ නංගේ වැහි එනවා පැලට වරෙන්නේ අකලට ආවැහි කෝටෙට මොටද තෙමෙන්නේ වෙහි බීරිමහිම් පොදයි ඇඟේ වදින්නේ මහා වැස්සට ගිට වෙන්නයි අනික දුවන්නේ නංගේ නංගේ වැහි එනවා පැලට වරෙන්නේ අකලට ආවැහි කෝටෙට මොටද තෙමෙන්නේ වෙහි බීරිමහිම් පොදයි ඇඟේ වදින්නේ මහා වැස්සට ගිට වෙන්නයි අනික දුවන්නේ ගෙදර අයත් ගමේ ගිහින් පාලු දැනෙන්නේ වැස්ස තුරල් වෙනතුරු ටිකකට නවතින්නේ කිරට හඬන බිඳ පුතා මුතිසාගින්නේ අමානුවී මම යන්නම් තරහනු ගන්නේ ගෙදර අයත් ගමේ ගිහින් පාලු දැනෙන්නේ වැස්ස තුරල් වෙනතුරු ටිකකට නවතින්නේ කිරට හඬන බිඳ පුතා මුතිසාගින්නේ අමානුවී මම යන්නම් තරහනු ගන්නේ නංගේ නංගේ වැහි එනවා පැලට වරෙන්නේ අකලට ආවැහි කෝඩෙට මොටද තෙමෙන්නේ වෙහි බීරිමහිම් පොදයි ඇඟේ වදින්නේ මහා වැස්සට ගිට වෙන්නයි අනික දුවන්නේ නංගේ නංගේ වැහි එනවා පැලට වරෙන්නේ අකලට